වෙල්කම් බැක් කියලා පිළිගන්නවා ඩාර්ක් කින් YouTube channel එකට. ඉතින් මේ OB49 අප්ඩේට් එකෙන් කෙලින්ම glue all unlimited දාලි වල කස්ටම් හදන්න බෑ කියලා මට මගේ ලයිව් වලදී ඒ වගේ මේ WhatsApp මේ inbox එකෙම ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා කොහොමද මේ glue all unlimited දාලා OB49 අප්ඩේට් එකෙන් පස්සේ කස්ටම් එකක් හදන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් එන අය කොල්ලෝ සෙට් එකට ඉතින් OB49 එකෙන් අප්ඩේට් එකෙන් පස්සේ glue all unlimited දාලා කස්ටම් එකක් හදන විදිය තමයි. ඉතින් වැඩි කතා නැතුව කොල්ලනේ අපි වීඩියෝ එකට යමු. කොල්ලනේ ඉතින් අපි ගේම් එකට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් වෙනද වගේම කස්ටම් හදන තැනට ගිහිල්ලා කස්ටම් හදන තැනට ගියාට පස්සේ මෙතනින් අපි ක්‍රියේට් කස්ටම් දෙන්න ඕනේ. ක්‍රියේට් කස්ටම් ගියාට පස්සේ මෙතනින් අපි පාස්වර්ඩ් එකක් දාලා අපි සෝලෝ තමයි කස්ටම් එක හදන්නේ. ඒ වගේම ස්පෙක් මේ පැත්තෙන් අපි එක්කෙනෙක් දානවා. ඒ වගේම නිකන් ඔයගොල්ලෝ කස්ටම් එක හදන විදිහටම හදාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි සෝලෝ දාලි වල ස්පෙක් මේ පැත්තෙන් අපි එක්කෙනෙක් දාලි වල ඉතින් කස්ටම් එක හදාගෙන යනකොල්ලනේ. ඉතින් අපි ඊට පස්සේ 13ක් වගේම ඉතින් අපි මෙතෙන් කොයින් 9500ක් කරනවා. ඉතින් ඕගොල්ලොන්ට ඔන්න අනිවාර්යෙන්ම දෙක දැනගන්න ඕනේ මේ මෙතෙන් අපේ ඇමෝ පැත්තට ගියාම ඇමෝ ලිමිටඩ් එකට ගියාට පස්සේ නෝ දා ගන්න ඕනේ. ඉතින් කොල්ල සෙට් එක ඒ වගේම අනිවාර්යෙන්ම ඉතින් glue all unlimited කරන්න නම් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ throwable limit එක කියන එක අනිවාර්යෙන්ම on දා ගන්න. ඉතින් ආයි throwable limit එක on කරලා කියා ගන්න ඕනේ. මොකද මන් දන්න මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන ඉතින් glue all unlimited දාලා custom එක හදන විදියනේ. ඉතින් ඔන්න ඔය throwable limit එක කියන එක on කරගන්න අනිවාර්යයෙන්ම කොල්ල සෙට් එක. ඒ වගේම headshot only හදා ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම headshot only කියන එකත් yes දාගෙන ඉතින් ඒ ටික ඔයගොල්ලෝ හදන විදියට හදාගෙන ඉතින් මේ මෙතෙන් ඔක්කොම ටික ඔයගොල්ලෝ normal custom එක හදන විදියට ඒ ටික හදාගෙන යන්න. ඉතින් throwable limit කියන එක කොල්ලෝ සෙට් එක අනිවාර්යයෙන්ම on කරගන්න. throwable limit එක on කරොත් තමයි ඉතින් ඔයගොල්ලන්ට custom එකේ glue all unlimited දාලා ගහන්න පුළුවන් වෙන්නේ. නැත්තම් throwable limit එකක් normal විදිහටම custom එක හදාගෙන ගිහලා ඔයගොල්ලෝ headshot only දාලා ඔක්කොම දාලා දාන් ගියත් weapon එකේ ammo ටික unlimited throwable limit එක on කරලා තිබ්බේ නැත්තම් ඉතින් ඔයගොල්ලන්ට glue all unlimited හම්බෙන්නේ නැහැ. නිකන් CS එකට ගියා වගේ මේ නිකන් glue all 3ක් තමයි හම්බෙන්නේ. throwable limit එක අනිවාර්යයෙන්ම on කරලා දාගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට වෙන්ද වගේම custom එකක් ගහලා ඉතින් glue all ටිකක් ගහගෙන enemy එක ඉස්සරහට බය නැතුව යන්න පුළුවන්. නැත්තම් ඉතින් glue all 3ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඉතින් කොල්ලනේ කට්ටිය හිටියේ නැති හින්දා ඉතින් අපි පාස්වර්ඩ් එකත් වෙනස් කරා. ඉතින් අපේ කොල්ලෙක් මෙතන සෙට් වෙලා තියෙනවා. ඉතින් අපි කස්ටම් එක ස්ටාර්ට් කරලා බලමු ඉතින් කොහොමද glue all unlimited තියෙනවද නැද්ද කියලා. ඉතින් බලමු අපි මෙතෙන් අපි කස්ටම් එක ස්ටාර්ට් කරා. මෙතන අපි ගියාට පස්සේ මෙතෙන් අපි කස්ටම් එකට වැටලා තියෙන. ඉතින් 1 vs 1 කස්ටම් එකක් තමයි මෙතනින් යන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතනින් අපි දෙකේ ෂොටියක් වුඩ් පේ එකක් වගේ වෙපන් ටිකක් තමයි මෙතනින් ගන්න. ඔන්න බලන්නකෝ කොල්ල සෙට් එක මෙතෙන් glue all unlimited කියලා ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ගොඩක් කට්ටිය ඉතින් ඉල්ලලා තියෙන හින්දා තමයි අපි ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම ඊයේ ලයිව් එක කරද්දිත් ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලුවා. ඉතින් බලමු මෙතෙන් අපේ glue all unlimited ද නැද්ද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය දැන් පෙන්නනවා glue all unlimited කියලා. ඉතින් අපි බලමු ඉතින් glue all ටිකක් ගහලත් බලමු ඉතින් unlimited දී කියලා. මෙහෙම තමයි ඉතින් glue all ටික ඔන්න දැක්කනේ කොල්ලෝ සෙට් එක. ඉතින් ඔන්න ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඉතින් වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා share පාරක් දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න. ඒ වගේම අද හවස 7ට ඔන්න ඕගොල්ලන්ට giveaway එක දෙනවා. අපි කිව්වා වගේම මේ වෙනකොට sub 500ක් ගහලා තින්. ඉතින් අද හවසට එන්න කොල්ලෝ සෙට් එක custom එකක් ගහලා giveaway එක win කරගන්න කියලා මතක් කරනවා. කෙලිම අපි weekly membership තුනක් තමයි දෙන්නේ. කොල්ලනේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.